ඔබ දන්නවද ග්‍රීස් වල මේ විදිහට විවිධ වර්ණ තියෙන්නේ ඇයි කියලා? මේක නිකන්ම අලංකාරයට එහෙම නෙවෙයි. ඔබ පාවිච්චි කරන ග්‍රීස් එකේ වර්ණයෙන් කියවෙන රහස ඔබ දැනගෙන හිටියොත් ඔබේ වාහනේ සහ යන්ත්‍ර සූත්‍රවල ආයු කාලය දැනට තිබෙනවට වඩා දෙගුණයකින් වැඩි කරගන්න පුළුවන්. ගොඩක් අය හිතන්නේ මේ ග්‍රීස් වල පාට අහඹු දෙයක් කියලා. ඒත් ඇත්තටම ඒ පාට වලින් කියවෙන්නේ මේ ග්‍රීස් එක නිපද වෙලා තියෙන්නේ මොකටද කියන එක. බලමු මුලින්ම රතු පාට. මේක හදලා තියෙන්නේ අධික තාපයට ඔරොත්තු දෙන විදිහට. ඒ නිසාම බර වාහන වලට මේක බහුලව භාවිතා වෙනවා. නිල් පාට මේක ජලයට හොඳින් ඔරොත්තු දෙනවා. බෝට්ටු වගේ නවීන උපකරණ සහ නිතරම එලිමහනේ වැස්සට අහු වෙන ස්ථානවල තිබෙන උපකරණ වලට මේක තමයි හොඳම විසඳුම. ඊළඟට කොළ පාට. ඔබ ගොවිපලක වැඩ කරන කෙනෙක් නම් ඔබට වඩාත්ම ගැලපෙන්නේ කොළ පාට. දූවිලි සහ දිගු වෙලාවක් වැඩ කරන කෘෂිකාර්මික යන්ත්‍ර වලට මේක හොඳින්ම ගැලපෙනවා. ඊළඟට තියෙනවා සුදු පාට. මේ සුදු පාට බහුලවම භාවිතා වෙන්නේ ආහාර හදන මැෂින් වලට. මේ ආහාර මැෂින් වලට සාමාන්‍ය ග්‍රීස් භාවිතා කරන්න බෑ. ඒකට ඕනි විෂ නොවන මෙන්න මේ වගේ සුදු පැහැති ආරක්ෂිත ග්‍රීස්. ඔන්න අවසාන එක. අපි හැමෝම වගේ වැඩිපුරම දැකලා තියෙන්නේ කහ පාට. එහෙම නැත්නම් දුඹුරු පාට වගේ ග්‍රීස්නේ. යාළුවනේ මේවා සාමාන්‍ය එදිනෙදා ඕනෑම වැඩකට භාවිතා කරන්න පුළුවන්. ඔන්න ඊළඟ වතාවේ ග්‍රීස් ගන්නකොට පාට ගැනත් සැලකිලිමත් වෙන්න ඕනි කියලා ඔයා දැන් දන්නවා. මේ එක එක පාට ග්‍රීස් අතරින් ඔයා මීට කලින් දැකලා තිබුණ වර්ණ මොනවද? පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ වටිනා තොරතුරු දැනගන්න අපේ පේජ් එක ෆලෝ කරන්න. යාළුවන්ට බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා.